ආයිබෝවන් ළමයි. අද මම ඔයාලට සාකච්ඡා කරනවා 10 වසරේ පාඩම් 4ක්. මේ පාඩම් 4 10 වසරේ අයට පමණක් නෙමෙයි. 11 වසරේ අයටත් මේක බලලා ගොඩ දාන්න පුළුවන්. මං කියන්නේ කලින් ඉගෙනගෙන නැති කෙනෙක් වුණා. මේ පාඩම් 4 කලින් ඉගෙනගෙන නැති කෙනෙක් වුණත් දැන් මම මේ කියලා දෙන ටික බලලා. ඒ කියන්නේ හරියට මාත් එක්කම ගරන් ටික හදලා. අච්චු පොත ගත්තා, කොලයක් ගත්තා, පෑන ගත්තා. මං කියලා දෙනකොට අච්චු පොතේ ප්‍රශ්නට අදාළ ප්‍රශ්න කියවලා අදාළ විදිහට ගාන හදාගෙන යන් තියෙන්නේ. පාඩම කාටද තේරෙන්නේ නැත්නම් දෙතුන් පාරක් වීඩියෝ එක බැලුවයි කියන්නේ ඕනම ගානක් ඕනම විදිහකින් ඔයාලට අනිවාර්යයෙන්ම හදන්න පුළුවන්. 11 වසරේ අනිවාර්යයෙන්ම බලන්න ඕන. 11 වසරේට තමයි මේක මේන් ටාගට් වෙන්නේ. මොකද මේ පාඩම් හතරේ 11 වසරේ ලොකු ලකුණු ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. 10 වසර ළමයි ගත්තොත් 10 වසර ළමයින්ට සාමාන්‍ය පෙළ විභාගේ ඒකක් ටාගට් කරලා දැම්ම ඉඳන්ම වැඩේට සෙට් වෙලා මේ පළවෙනි පාඩමේ ඉඳන්ම වැඩේ ගොඩ දාගෙන ගියයි කියන්නේ බය වෙන දෙයක් නෑ. 10 වසර ඉවරනකොට O level paper ලකුණු 60ක් 70ක් ඒ ළමයට අනිවාර්යයෙන්ම සෙට් වෙලා. ඒ නිසා දැන් හැමෝම එන අච්චු පොතයි කොලේකුයි පෑනකුයි ගන්න අපි වැඩේට සෙට් වෙමු. මාත් එක්කම පාඩම් ටික ගොඩ දාගෙන යමු ළමයි. හරි. එහෙනම් හැමෝම අච්චු පොත් ගන්න බලන්න. ළමයි අපි නම් පළවෙනි පාඩමට යමු. පළවෙනි පාඩම තමයි පරිමිතිය. පරිමිතිය. මොකද පරිමිතිය කියන්නේ? පරිමිතිය කියලා කියන්නේ සංවුත. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වැහිච්ච. හිස්තන් තියෙන්න බෑ. මේ බලන්න. දැන් මෙතන දින රූප දෙකක්. මේ රූප දෙක ගත්තට පස්සේ මෙන්න මේ රූපේ ඇතුළට යන්නත් පුළුවන් එළියට එන්නත් පුළුවන්. මේ වගේ වට අපි කියනවා විවෘතයි. මේක මොනවාද විවෘතයි. මේක ඇතුළට යන්නත් බෑ එළියට එන්නත් පුළුවන් තැනක් නැහැ. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම වැහිලා තියෙන්නේ. මෙන්න මේවට අපි කියනවා සංවුතයි. සංවුතයි. දැන් අපි මේ 10 වසරේදී පරිමිතිය හොයනවයි කියලා කියන්නේ. මෙන්න මේ වගේවයි වටේ දිග හොයන එකට සංවුත තල රූපයක වටේ දිග සංවුත තල රූපයක වටේ දිගට අපි කියන මොකක් කියලාද? පරිමිතිය කියලා. ඒතර මේ වගේ අපිට පරිමිතිය හොයන්න පුළුවන්ද? බෑ. ඇයි? මේක සංවුත නැති නිසා. හරි. මම ඔයාලට මේක උදාහරණයකින් කියලා දෙන්නම්. බලන්න. එතන තියෙනවා මෙහෙම රූපයක්. අපිට මේ රූපේ දිග 12 සෙන්ටිමීටර්. මෙතන එනවා 8 සෙන්ටිමීටර්. මෙතනයි සමානයි. මේක 4 සෙන්ටිමීටර්. මේක 8 සෙන්ටිමීටර්. මෙතන 4 සෙන්ටිමීටර්. හරි. බලන්න ළමයි. දැන් මේක අපි කරන්න ඕන පරිමිතිය හොයන එකනේ. පරිමිතිය කියන්නේ මේ සංවුත තල රූපයේ වටේ තියෙන දිගවල් වල එකතුව. දැන් මෙතන 8යි. ඔයාලා දන්න මෙතනින් ඉඳන් මෙතනට 12යි. මෙතනින් ඉඳන් මෙතනට 4යි. මේ තනීරි කෑල්ලෙන් කියන්නේ 4යිනේ. එහෙනම් මෙතනත් තනීරි කෑල්ලක් තියෙන්නේ. මෙතනත් සෙන්ටිමීටර 4යි. මෙතනත් සෙන්ටිමීටර 4යි. අපි ඉස්සෙල්ලම කරන්නේ ඔන්න ඔය විදිහට පරිමිතිය. ළමයි අපි කොනක ඉඳන් මේක ලියාගෙන යමු. 12 4 8 4 4 8 12යි 4යි 16යි 16යි 8යි 24යි 24යි 4යි 28යි 32යි 40යි සෙන්ටිමීටර 40යි කියලා පරිමිතිය එනවා. මේ වගේ තමයි ළමයි ඕනම රූපයක පරිමිතිය හොයන්න තියෙන්නේ. හරි. මේක හැමෝම ලියා ගන්න. ළමයි ඒ පරිමිතිය ඊළඟ කැලට යම් වෘත්තය ගැන. වෘත්තය. මෙන්න තියෙනවා වෘත්තය. මේ වෘත්තයේ කේන්ද්‍රය තමයි මේ තියෙන්නේ. කේන්ද්‍රයේ ඉඳන් පරිධියට තියෙන දුර. කේන්ද්‍රයේ ඉඳන් මෙන්න මේ වටේ දිගට අපි කියනවා පරිධිය කියලා. වෘත්තයේ පරිධිය. කේන්ද්‍රයේ ඉඳන් පරිධියට තියෙන දුරට අපි කියනවා අරය කියලා. අරය. දැන් වෘත්තයේ මේ වටේ දිගට අපි පරිමිතිය කියලා කියන්නේ නැහැ. වෘත්තයට නිසා විශේෂයෙන් කියනවා
පරිදිය කියලා. පරිදිය. මේකේ අරේ මං r කියලා ගන්න. අපිට මේකට සූත්‍රයක් දෙනවා 2π වාරයක් අරය. ඒ කියන්නේ 2πr. ඕක තමයි සූත්‍රය. අපි බලමු දැන් ඔකට අගයක් දාලා. බලන්න මම මෙතන අරය දෙනවා සෙන්ටිමීටර 7යි කියලා. සෙන්ටිමීටර 7යි. ඔයාලට 5 වලට නියත අගයක් දෙනවා 22/7යි. දැන් අපිට තියෙන්නේ මේ සූත්‍රයට ආදේශ කරලා මේකේ පරිධිය හොයන්න. බලමු 2 වාරයක් 5. 5 කියන්නේ කීයද? 22/7. අරය 7යි. ඔන්න ඔය විදිහට අපි මුලින්ම ලියා ගන්න ඕන. දැන් ඔක සුළු කරන්න ඕන. ඔයාලා දන්නවා මේක යට මුකුත් නෑ වගේ පෙනුනට මේක යට තියෙනවා 1. දැන් මේකෙත් ලවයක් තියෙනවා හරයක් තියෙනවා. ලවයක් තියෙනවා හරයක් තියෙනවා. මේකෙත් යට තියෙනවා පේන්නේ නැති වුණාට 1. ಗುಣ කිරීම යටතේ ඔයාලා දන්නවා එක ළඟ තියෙනේවයි හරය ලවය කැපෙනව නම් කපන්න පුළුවන්. එහෙනම් මෙතන 7ට 7 ඒවා 1යි 7ට 7 ඒවා 1යි. දැන් ඉතිරි වෙනවා 2 වාරයක් 22 දෙවරක් 22 44යි සෙන්ටිමීටර්. ඕක තමයි වෘත්තයේ පරිධිය සෙවීම. දැන් ඔයාලට වෘත්තයේ සම්බන්ධ ඕනම ගානකදී ඔයාලට පරිධිය හොයන්නේ කිව්වොත් මොකද ඔයාලා දාන්න ඕන 2πr. 5ට දානවා 22/7 r ට දානවා අපිට අරය දෙනවා ඒකෙන් ආදේශ කරා සුළු කිරීම කරා. ඒතර ඕනම මේ සම්බන්ධ ගානක් මේ දැනුම යටතේ ඔයාලට ඕනම ගාන ඕනම විදියට හදන්න පුළුවන්. හරි. ලියා ගන්නකො ළමයි. හරි. ළමයි අපි උදාහරණ දෙකක් අසුරින් බලමු මේක තව ටිකක් ඔයාලට පුළුවන් වෙන්නේ. බලන්න. දැන් ඔයා දන්නවා පරිධිය වෙන සූත්‍රය 2πr. මුලින්ම අපි සූත්‍රය ලිව්වා. ඊළඟට 2 මෙතන පේන්නේ නැතුණාට ඔයාලා දන්නවා තියෙන්නේ ಗುಣ කිරීම. 2 වාරයක්. 5 වලින් කියනවා අපි 22/7. r කියන්නේ අරය. අන්න අරය දීලා තියෙන්නේ 3.5යි. ඔයාලා මතක තියාගන්න ඕන 3.5 පාවිච්චි කරනවට ඊට වඩා පහසුවෙන් අපිට 7 බෙදීම 2 කියන එක යොදා ගන්න පුළුවන්. ඒ වගේම 10.5 වෙනුවට 21 බෙදීම 2 කියන එක අපිට භාවිතා කරන්න පුළුවන්. ඔන්න ඔය දෙක අපිට ගණන් හදනකොට පහසු කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. බලන්න r කියන්නේ 3.5යි. ඒ කියන්නේ 7 බෙදීම 2යි. 7 බෙදනවා 2. දැන් මොන අපිට සුළු කරන්න තියෙන්නේ. බලන්න 7ට 7 ඒවා 1යි 7ට 7 ඒවා 1යි 2ට 2 ඒවා 1යි 2ට 2 ඒවා 1යි. අන්න උත්තරේ එනවා 22යි සෙන්ටිමීටර්. හරි. බලන්න අපි දෙවෙනි උදාහරණය මුලින්ම අපි සූත්‍රය ලියමු. 2πr 2 වාරයක් 22/7 වාරයක් අරය. මේ බලන්න මෙතන ඉඳන් මෙතනට කියන්නේ පරිධියේ එක කොනක ඉඳන් කේන්ද්‍රය හරහා පරිධියේ අනෙක් කොනට අදින සරල රේඛාවට අපි කියනවා විස්කම්භය කියලා. විස්කම්භය කියන්නේ අරයේවා දෙකක්. එහෙනම් අපිට ඕන අරයනේ. එහෙනම් විස්කම්භයට දීලා තියෙන එක අපි දෙකෙන් බෙදුවම අපිට එනවා අරය. එහෙනම් 21 බෙදනවා දෙකෙන්. 21 බෙදනවා දෙකෙන්. එතකොට එනවා අපිට අරය. බලමු. 7ට 7 ඒවා 1යි 21ට 7 ඒවා 3යි. 2ට 2 ඒවා 1යි 2ට 2 ඒවා 1යි. දැන් ඔන්න අපිට ගුණ කරන්න තියෙන්නේ 22 වාරයක් 3 66යි සෙන්ටිමීටර්. හරි. ලියා ගන්න ළමයි. හරි. දැන් වෘත්තයත් ඔන්න මම ඔයාලට කියලා දුන්නා. දැන් බලන්න ළමයි කේන්ද්‍රික ඛණ්ඩය
වෘතයෙන් කඩලා ගන්නව කෑල්ල. අපි ඒකට කියන මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩය කියලා කියනවා. මේ බලන්න කේන්ද්‍රික ඛණ්ඩය. මේ කේන්ද්‍රික ඛණ්ඩයේ මෙන්න මෙතන තියෙන කේන්ද්‍රය. කේන්ද්‍රයේ ඉඳන් මෙන්න මේ පරිධියේ කොටසක් වන චාප දිග. අපි ඒකට මොකද කියන්නේ? චාප දිග. එතනට වෙනකන් තියෙන මේ රේඛාවට අපි කියනවා අරය කියලා. මේ තියෙන්නේ අරය. දැන් මේ වගේ ප්‍රශ්නයකදී දැන් මේ සම්බන්ධව ප්‍රශ්නයක් දෙනකොට ඔයාලට අහන්න පුළුවන් ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි චාප දිග. මුලින්ම අහනවා අපෙන් චාප දිග සොයන්න. ඊළඟට කියනවා පරිමිතිය සොයන්න. පරිමිතිය සොයන්න. බලමු අපි ඉස්සෙල්ලම චාප දිග. ඔයාලට චාප දිගට දෙන සූත්‍රය. මම මේක අරය ගන්නම් R කියලා. චාප දිග. චාප දිග සමානයි 2πr. ඔයාලා දන්නවා දැන් 2πr කියන්නේ වෘතයේ පරිධිය. වාරයක් තව කෑල්ලක් එනවා 360න් තීටා. අන්න තීටා. තීටා කියන්නේ මෙන්න මේකට. මේ තියෙන්නේ මොකද්ද? කේන්ද්‍රික කෝණය. කේන්ද්‍රික කෝණය. ඔන්න ඔය කේන්ද්‍රික කෝණයට අපි කියනවා තීටා කියලා. මේක තමයි චාප දිග හොයන සූත්‍රය. ඔක තමයි චාප දිග හොයන සූත්‍රය. ඊළඟට අපෙන් අහනවා පරිමිතිය. පරිමිතිය. ඔයාලා දන්නවා පරිමිතිය කියලා කියන්නේ සංයුත තල රූපයේ වටේ දිග. එහෙනම් මෙන්න මේ චාප දිගට අපි එකතු කරන්න ඕන අරයේවා දෙක. එතකොට තමයි මේ වටේ දිග එන්නේ. එහෙනම් අපි ලියනවා චාප දිග එකතු කිරීම අරය වාරයක් දෙක. අරය වාරයක් දෙක. මේ කේන්ද්‍රික ඛණ්ඩ සම්බන්ධ ගණන් වලදී චාප දිග හොයන්න, පරිමිතිය හොයන්න ආකාර දෙකක් එනවා අපිට. ඔන්න ඔය දෙක අපි හොඳට පුළුවන් නම් මේ සූත්‍රයට ඉලක්කම් ආදේශ කරලා සුළු කිරීම කරලා පුළුවන් තරම් පුරුදුනාට පස්සේ මේ සම්බන්ධ ඕන ගානක් ඔයාලට හදාගන්න පුළුවන්. හරි. දැන් මේ තියරි ලියා ගන්නකෝ ඔයාලා. අපි ඊට පස්සේ උදාහරණ දෙකකින් බලමු ගන්න. හරි. බලන්න ළමයි. අපි උදාහරණකින් බලමු. මෙතන කේන්ද්‍රික ඛණ්ඩයක් කේන්ද්‍ර කෝණය අංශක 45යි අරය 14යි. අපි ඉස්සෙල්ලා මේකේ පරිමිතිය හොයන්න කලින් චාප දිග හොයා ගන්න ඕන. චාප දිග. චාප දිග සමානයි 2πr ගුණ කිරීම 360න් තීටා. චාප දිග කියන්නේ මේ කෑල්ල. මෙන්න මේ ටික අපි හොයන්න හදන්නේ. 2 වාරයක් 22 යට 7 අරය. අරය කීයද? 14යි. වාරයක් තීටා. තීටා අංශක 45යි. බෙදීම 360. ඔය විදිහට අපි ඉලක්කම් ටික ඉස්සෙල්ලා ලියා ගන්න. හරි. බලමු. මෙතන බෙදීම 7. ගුණ කිරීම 14. 7ට 7 ඒවා 1යි. 14ට 7 ඒවා 2යි. 45 ඒවා 1යි. 45 ඒවා 8යි. 2 ඒවා 1යි. 2 ඒවා 4යි. බලන්න ඉන්න. 2ට 2 ඒවා 1යි. 4ට 2 ඒවා 2යි. මේ දෙක දිහා බලන්න. 2ට 2 ඒවා 1යි. 22ට 2 ඒවා 11යි. අන්න අපිට චාප දිග එනවා සෙන්ටිමීටර 11යි. දැන් අපි මේ චාප දිග දාන්න. අපිට උඩ පරිමිතියනේ. ඔන්න පරිමිතිය. පරිමිතිය. චාප දිගට එකතු කරන්න ඕන අරයේවා දෙකක්. චාප දිග ලිව්වා අරය 14යි අරයේවා දෙකක්. 11 එකතු කිරීම 14 වරක් දෙක කීයද? 28යි. 28යි 11යි 39යි සෙන්ටිමීටර්. ඔන්න අපි කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හෙව්වා. ඕනම ගානක් කේන්ද්‍රික ඛණ්ඩය සම්බන්ධ චාප දිග හොයන්නේ කිව්වොත් මේ ආකාරයටත් පරිමිතිය හොයන්නේ කිව්වොත් චාප දිගට අරයේව දෙකක් පාවිච්චි කරලා අපිට ගාන හදන්න පුළුවන්. හරි. හරි. දෙවන උදාහරණය බලමු ළමයි. දැන් මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ මෙන්න මේ කොටුව. මේ කොටුවෙන් කියන්නේ කීයක්ද? අංශක 90ක්.
අරය 21යිලු. මේකයි පරිමිතිය හොයන්න ඕන. අපි ඉස්සෙල්ලම චාප දිග හොයා ගන්න ඕන. චාප දිග 25r 360න් θ දෙක වාරයක් 22 යට 7. අරය මෙන්න අරය 21යි. 21 වාරයක් θ අංශක 90යි. බෙදීම 360. ඉලක්කම් ටික ආදේශ කරගත්තා. හරි. 90 ඒවා 1යි 90 ඒවා 4යි 7 ඒවා 1යි 7 ඒවා 3යි 2 ඒවා 1යි 2 ඒවා 2යි 2 ඒවා 1යි 2 ඒවා 11යි. එහෙනම් ඉතිරි වෙනවා 11 වාරයක් 3. 11 වරක් 3 33යි සෙන්ටිමීටර්. චාප දිග එනවා සෙන්ටිමීටර 33ක්. ඊළඟ පරිමිතිය. චාප දිග 33යි එකට එකතු කරනවා අරයේවා දෙක 21 වාරයක් 2 33 ධන 21 2 42යි 70යි 75යි 75යි සෙන්ටිමීටර් කියලා පරිමිතිය එනවා. පරිමිතිය 75යි සෙන්ටිමීටර්. දැන් ළමයි මම ඔයාලට කියලා දුන්නා පරිමිතිය කියන්නේ මොකක්ද කියලා. සංඋත්තර රූපයක වටේ දිග. ඊළඟට වෘත්තයේ පරිධිය 25r. කේන්ද්‍රික ඛණ්ඩයක් පාවිච්චි කරලා චාප දිග හොයන්නේ කොහොමද? පරිමිතිය හොයන්නේ කොහොමද කියලා දුන්නා. හරි. දැන් මේ ටික බලලා ආයේ ඔයාලට ওই ටික කොට දාගන්න පුළුවන්. අපි ඊළඟට සංයුක්ත රූපයක පරිමිතිය හොයන්නේ කොහොමද කියලා බලමු. හරි. මේ ටික ලියා ගන්නකෝ. හරි. තමයි සංයුක්ත රූපයක පරිමිතිය. සංයුක්ත රූපයක්. සංයුක්ත කියන්නේ රූප කිහිපයක් එකතු වෙලා. ඒ කියන්නේ එකකට වඩා වැඩි ගාණක් එකතු වෙලා හැදෙන ඒවට අපි කියනවා සංයුක්ත රූපයක් කියලා. දැන් මේක තියෙනවා සමචතුරස්‍රයක් තියෙනවා, කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. දැන් මේ වගේ එක හොයනකොට මේවයි ගාණක. ඔයාලා ඉස්සෙල්ලම බලන්න ඕන වක්‍ර කොටස් තීද කියලා. හරිනේ. චාප දිග හොයන්න ඕන කෑල්ලක් තියෙනවා. එහෙනම් අපි ඉස්සෙල්ලම ඒක හොයාගෙන ඉමු. චාප දිග. චාප දිග සමානයි 25r 360න් θ දෙක වාරයක් 22 යට 7 අරය කීයද 7යි. කොහොමද 7යි කියලා ගත්තේ? මේ තියෙන සමචතුරස්‍රයක්. සමචතුරස්‍රයේ පාදයක් 7යි. ඒ වගේම මේ සමචතුරස්‍රයේ පාදයකට මේ කේන්ද්‍රික ඛණ්ඩය අරය සම්බන්ධ වෙලා. එහෙනම් මේ පැත්තත් 7යි මේ පැත්තත් 7යි. වාරයක් දැන් මම දන්න මේ කොටුවෙන් කියන්නේ අංශක 90යි. 90 බෙදීම 360. 90 ඒවා 1යි 90 ඒවා 4යි 7 ඒවා 1යි 7 ඒවා 1යි. 2 ඒවා 1යි 2 ඒවා 2යි 2 ඒවා 1යි 2 ඒවා 11යි. එතකොට චාප දිග එනවා සෙන්ටිමීටර 11යි. ඔන්න අපි දැන් මෙන්න මේ චාප දිග හොයාගත්තා. අපි ඒක මෙතන ලියාගමු. 1යි. දැන් මෙතන 7යි. මෙතනත් එහෙනම් 7යි. මෙතනත් 7යි. මෙතනත් 7යි. මෙතනත් 7යි. ඔයාලා දන්නවා පරිමිතිය කියලා කියන්නේ වටේ දිගනේ. එතකොට අපිට මේ කෑල්ල උමනා වෙන්නේ නැහැ. ඇයි මේ කෑල්ලෙන් අපිට වැඩක් නැහැ. ඒක ඇතුලේ තියෙන්නේ. අපිට උන වටේ දිග වල ටික විතරයි. පරිමිතිය මෙතන තියෙනවා 11. බලමු 7 කීයක් තියද කියලා. 1යි 2යි 3යි 4යි. 7 ඒවා 4යි. 11 ධන 7 වරක් 4 28යි 28යි 11යි 39යි සෙන්ටිමීටර්. එහෙනම් ඔන්න අපි සංයුක්ත රූපයේ පරිමිතිය හෙව්වා සෙන්ටිමීටර 39යි. මෙන්න මේ වගේ තමයි ඔයාලට ඕනම සංයුක්ත රූපයක පරිමිතිය හොයන්න තියෙන්නේ. කෑල්ලෙන් කෑල්ල වෙන වෙනම හදාගෙන ගියා. අන්තිමේදී මේ කෑල්ල ටික එකතු කරලා පරිමිතිය හෙව්වා. හරි. ලියාගන්න ළමයි. හරි. හරි. දැන් මම ඔයාලට තියරි ටික ඉවර කරලා ළමයි.
අපි අච්චු පොතේ 12 පිටුව. ඒ කියන්නේ කේ දෙක අභ්‍යාසය. එකේ දෙක අභ්‍යාසය 12 පිටුවේ 5 වෙනි ගාන. 5 වෙනි ගාන. හැමෝම අච්චු පොත අරගෙන මේ ගාන පෙරලා ගන්න. හරි. මම මේ ගාන කියලා දෙන්නම්. පළමු ප්‍රශ්නේ අපිට කියනවා කේන්ද්‍රය Aද. මෙන්න කේන්ද්‍රය. කේන්ද්‍රය Ad. අරය AD. අරය කේන්ද්‍රේ ඉඳන් මෙතන තියෙන දුර අරයලු. අරය AD ද සහ කේන්ද්‍රය Aද. කේන්ද්‍රය Aද අරය AR. මෙතන ඉඳන් මෙතනට අරය AR. ඌ කේන්ද්‍රික ඛණ්ඩ දෙකක් රූපේ දැක්වේ. APQR. APQR. කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය අඳුරු කරන ලද කොටසේ පරිමිතියට වඩා කොපමණ වැඩිද කියලා අහනවා. මේ බලන්න. අපෙන් අහනවා මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය. APQR. APQR කියන කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය. මේ අඳුරු කරන ලද කොටස තියෙනෝනේ. ඔන්න ඒ අඳුරු කරන ලද කොටසේ පරිමිතියට වඩා කොච්චර වැඩිද කියලා අහන්න. අපි එහෙනම් මේ කොටස් වෙන වෙනම හොයන්න වෙනවා. අපි ඉස්සෙල්ලා මෙහෙම කරමු. මේ කුඩා කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග හොයාගන්න. ඊළඟට විශාල කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග හොයාගන්න. ඡාප දිග වල දෙක අපි ඉස්සෙල්ලා හොයාගෙන ඉමු. එහෙනම් කුඩා කේන්ද්‍රික ඛණ්ඩය මොකද්ද? BCD ඡාප දිග 25R 360 θ. දෙක වාරයක් 22 යට 7 අරය. මෙතන ඉඳන් මෙතනට තියෙන්නේ අරය 3.5යි. මම ඉස්සෙල්ලාට කියලා දුන්නා 3.5 වෙනුවට අපි භාවිතා කරනවා 7 බෙදීම 2. θ 45යි. 45 බෙදීම 360. බලන්න 7 ඒවා 1යි 7 ඒවා 1යි. 45 ඒවා 1යි 45 ඒවා 8යි. 2 ඒවා 1යි 2 ඒවා 1යි. 2 ඒවා 4යි 2 ඒවා 11යි. ආයතනට එනවා 11 බෙදීම 4යි සෙන්ටිමීටර කියලා. ඔන්න ඡාප දිගාව 11 බෙදීම 4යි සෙන්ටිමීටර. හරි. අපි එහෙනම් ඔන්න විශාල ඡාප දිග හොයාගමු. PQR. PQR ඡාප දිග 25R 360 θ. දෙක වාරයක් 22 යට 7 R. බලන්න. දැන් මෙතනින් ඉඳන් මෙතනට තමයි 3.5. දැන් මෙතනින් ඉඳන් මෙතනට වෙනකම්ම තියෙන්නේ. එහෙනම් 3.5 කැලි දෙකක් කීයද? 7යි. අරය 7යි. θ අංශක 45යි 360. 45 ඒවා 1යි 45 ඒවා 8යි. 7 ඒවා 1යි 7 ඒවා 1යි. 2 ඒවා 1යි 2 ඒවා 4යි. 2 ඒවා 11යි 2 ඒවා 2යි. දැන්ටත් එනවා 11 බෙදීම 2යි සෙන්ටිමීටර කියලා. ඔන්න අපි ඡාප කොටස් දෙක දැන් හොයාගෙන ඉන්නේ. දැන් අපි හොයාගමු ARP කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය. විශාල කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය. ARP කේන්ද්‍රික ඛණ්ඩය පරිමිතිය. ඡාප දිග කීයද? PQR ඡාප දිග කීයද? 11 බෙදීම 2යි. අරය 7යි. අරය 7යි. 7 ඒවා 2ක්. 11 බෙදීම 2යි කියන්නේ 5.5යි. 7 බෙදීම 2 14යි. 14යි 5.5යි කීයද? 19.5යි සෙන්ටිමීටර. හරි. ඔන්න අපි දැන් මේ විශාල කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය හොයාගත්තා. දැන් අපිට ඕන මෙන්න මේ අඳුරු කළ කොටසේ පරිමිතිය. අපි කොහොමද ඒක ලියන්නේ? PRDB PRDB පරිමිතිය. බලමු. මේ ඡාප දිග අපි දන්නවා කීයද? 11 බෙදීම 2යි.
මෙතනින් ඉඳන් මෙතනට කීයද 3.5යි. මෙතනින් ඉඳන් මෙතනට 11 බෙදීම 4යි. ආයේ මෙතනින් ඉඳන් මෙතනට 3.5යි. ඔය විදිහට එනවා. 11 බෙදීම 2 11 බෙදීම 4 3.5 7යි කියලා එනවා. බලන්න ළමයි 11 දෙකෙන් බෙදුවම 5.5යි. 11 අපි 4ෙන් බෙදමු. 11 බෙදන්න ඕන 4යි. 2යි 8යි ඉතිරි 3ක් දශම තිත 30ට 7යි 28යි ඉතිරි 2ක් බිංදුවක් දැම්මා 20ට 4 ඒවා 5යි. එහෙනම් ඔතන එනවා 2.7යි 5 ධන 7. බලන්න. දැන් මේ තුන අපි එකතු කරන්න ඕන. අපි ඒකත් බලමු වෙනම ලියලා. බලන්න ළමයි 5.5 2.7යි 5 7. ඔය තුන එකතු කරමු. 5යි 7යි 5යි 12න් 2 එකක් ඉතිරි 1යි 5යි 6යි 6යි 2යි 8යි 8යි 5යි 8යි 7යි 15යි. එතන එනවා 15.2.5 සෙන්ටිමීටර්. බලන්න ළමයි 5යි 7යි 5යි 12න් 2 එකක් ඉතිරි 1යි 5යි 6යි 6යි 2යි 8යි 8යි 7යි 15යි. 15.2.5 කියලා එනවා එතන පරිමිතිය. ඒ කියන්නේ මෙන්න මේකේ පරිමිතිය 15.2.5යි. මේකේ පරිමිතිය 19.5යි. එහෙනම් මොකද්ද වැඩි? කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය තමයි වැඩි. අපෙන් අහන්නේ මොකද්ද බලන්න. අඳුරු කරන ලද කොටසේ පරිමිතියට වඩා කොපමණ වැඩිද? කොච්චරක් වැඩිද කියලා තමයි අහන්නේ. අන්න කොච්චරක් වැඩිද කියලානේ අහන්නේ. එහෙනම් අපිට මෙන්න මේ 19.5න් 15.2.5 අඩු කරන්න වෙනවා. හරි. බලන්න ළමයි. මම මෙතනින් ලියන්නම්. 19.5න් අඩු කරනවා 15.2.5. දැන් මෙතනට මම දාගන්නවා බිංදුව. බිංදුවෙන් 5ක් බෑ. මෙහෙට ආවා 10න් 5ක් 5යි. මෙතන 4. 4න් 2ක් 2යි. මෙතන තියෙන 9. 9න් 5ක් 4යි. 1න් 1ක් බිංදුවයි. එහෙනම් 4.2.5 සෙන්ටිමීටර් කියලා ප්‍රමාණයක් වැඩි වෙලා තියෙනවා. හරි. දැන් ඔයාලට තේරෙන්නේ මේ වගේ ලොකු ගාණක් හදන්නේ කොහොමද කියලා. දැන් මම ඔයාලට මේ පොතේ තියෙන ගණන් වලින් ටිකක් අමාරුයි කියලා හිතිච්ච ගාණක් හැදුවේ. මේ දැනුම පාවිච්චි කරලා ඔයාලා අනික් ගණන් ටිකක් ගෙදරදී හදන්න. අනිවාර්යයෙන්ම ඔයාලට මේ දැනුමෙන් මේ අනික් ගණන් ටික ඔක්කොම කොට දා ගන්න පුළුවන්. මොකද පරිමිතිය කියන පාඩම සාමාන්‍ය පෙළ විභාගයට පරිමිතිය වර්ගඵලය කියලා නෝ ලකුණු 24ක් අපිට ගන්න පුළුවන්. විභාගත එක තියෙනවා, essay එක තියෙනවා, MCQ එකෙත් ගණන් එකක් හෝ දෙකක් එනවා. ඒ ඔක්කොම ටික එකතු කරනොත් ලකුණු 24ක් තියෙනවා. එතකොට පරිමිතියේ වර්ගඵලය කොටස් දෙකම එකතු වෙලා තමයි ওই ටික හැදෙන්නේ. මේ පරිමිතිය කියන ටික එකට ගොඩක් වැදගත්. මොකද පරිමිතියයි වර්ගඵලය දෙකම එකතු වෙලා හැදෙන්නේ. පරිමිතිය බැරි නම් වර්ගඵලයත් බොහෝ විට බෑ. ඒ නිසා මේ අපි අද මේ කරපු වීඩියෝ එක ඔයාලා පුළුවන් තරම් ආයේ බලලා කොහොම හරි මේ පාඩම හොඳටම කොට දා ගන්න ඕන. මේක හොඳට කොට දාගෙන කොහොම හරි සාමාන්‍ය පෙළ විභාගෙ. දැන් 10 වසරේ ඉන්න කෙනෙක් නම් තව ඔයාලට අවුරුදු එකමාරක් විතර සෙට් වෙනවා. එතකොට මේ ටික කොහොම හරි හොඳට පුළුවන් තරම් මහන්සි වෙලා ගණන් වලට එකක් හදාගන්න මේක ගොඩක් වැදගත් වෙනවා. 11 වසරේ ළමයෙක් නම් එයාට මාස 7ක් 8ක් වගේ දැන් තව තියෙන්නේ. ඒ ටික පුළුවන් තරම් මහන්සි වෙලා කොහොම හරි ගණන් වලට එකක් හදාගන්න මේ ටික ඔයාලා පාවිච්චි කරන්න. හරි. එහෙනම් ළමයි අදින් මේ වීඩියෝ එක ඉවරයි. ඔයාලා මේ පාඩම පුළුවන් තරම් බලලා කොහොම හරි මේ පාඩම කොට දාගන්න. හරි.